Hello everyone. අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා. අපි hair transplant ගැන ඕගොල්ලෝ දැනගන්න ඕන කරුණු ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. ටිකක් වීඩියෝ එක දිග වැඩි එකක් වුණත් ගොඩක් කට්ටිය ඒකත් එක්ක රැඳිලා හිටියා. මොකද හැමෝන්ටම තියෙනවා ගොඩාක් ගැටලු hair transplant එකක් කියන්නේ මොකද්ද? කොහොමද කරන්නේ? කොහෙන්ද කොණ්ඩේ ගන්නෙ? ඒ කොණ්ඩ කොහොමද බද්ධ කරන්නේ? මොන වගේ ක්‍රමද තියෙන්නේ? ඒකට Taman සුදුසුද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? ඒ වගේ සාමාන්‍යයෙන් ජෙනරලි මිනිස්සුන්ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ගැන තියෙන ලොකු ප්‍රශ්න ගොඩකට අපි පැයක විතර වීඩියෝ එකක් හැදුවා. අපි අද බලාපොරොත්තු වෙනවා ඒකෙම දෙවෙනි කොටස විදියට තව දුරටත් ඕගොල්ලෝ සර්ජරි එකට යොමු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට ඇත්තටම වැදගත් වෙන කාරණා ටිකක් කියලා දෙන්න. එතකොට අපි ගිය පාර කතා කරා අපි ඩෝනේ hair කොහෙන්ද ගන්නෙ? ඒ කොච්චර ප්‍රමාණයක් අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්ද? අපිට හිටවන්න ඕන ඒරියා එකට කොහොමද ඒක මැනේජ් කරගන්නේ? මොන වගේ ඒරියාස්ද අපි කරන්නේ ඉස්සෙල්ලම? එතකොට කොයි වගේ ඩෙන්සිටි එකක්ද අපිට සර්ජරි එකදී වැඩිම අචීව් කරන්න පුළුවන්? ඊට වැඩි ඩෙන්සිටි එකකට යනවා නම් අපිට දෙවෙනි පාර වගේ තමයි ආපහු අවුරුද්දකට විතර පස්සේ ආයි ප්‍රමාණයක් බද්ධ කරන්න පුළුවන්. හැබැයි යාගේ ඩෝන ඒරියා එක ඒකට allow කරනවා නම් එතකොට අපි දැන් අද කතා කරමු සාමාන්‍ය සර්ජරි එකකට කලින් අපි මොන වගේ blood testing මොන වගේ දේවල්ද අපේ check කරන්න ඕන කියලා. මොකද අපිට ඒකට හේතුව වෙන්නේ අපි මේ කොණ්ඩේ හිටවනවා කියන සර්ජරි එක කරන්නේ නිර්වින්දනය කරන්නේ අපේ හැම හිරිවැටෙන බෙහෙත් use කරලා තමයි මේක කරන්නේ. එතකොට හිරිවැටෙන බෙහෙතුත් වර්ග දෙකක් තියෙනවා. short acting සහ long acting. ඒ කියන්නේ හිරිවැටෙන එක ටික වෙලාවකින් ආපහු යථා තත්ත්වයටපත් වෙන ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන. ඒ කියන්නේ පැය ප්‍රමාණය ගොඩක් ලොකු කාලයක් හිරිවැටන්න පුළුවන් බෙහෙත් තියෙනවා. එතකොට අපි ওই බෙහෙත් දෙකක් වර්ග දෙකක් අපි එකට මික්ස් කරලා තමයි අපි මේකට අවශ්‍ය කරන ද්‍රාවණය හදාගන්නේ. ඒ හදාගන්න ද්‍රාවණයත් සේලයින් වලට මික්ස් කරලා අපි ගොඩාක් තනුක කරලා අරගෙන ඒක අපි ටික ටික ඉන්ජෙක්ට් කරලා තමයි සර්ජරි එකදී අපි මේක හිරිවැටීම කරන්නේ. එතකොට මේකෙදි තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් ඕගොල්ලෝ දැනගන්න ඕන. හිරිවැටෙන බෙහෙතක් වුණත් දැන් අතක තුවාලයක් වෙලා හෝ කකුලක තුවාලයක් වෙලා ඒකේ පොඩි මැහුමක් දාන්න වගේ දෙයකට යූස් කරනකොට අපි ඒක ඉන්ජෙක්ට් කරන්නේ සාමාන්‍යයෙන් මේ බෙහෙත අරගෙන ඉවරලා පොඩි මිලිලීටර් ගාණක් වෙන්න පුළුවන් එතනට ඉන්ජෙක්ට් කරන්නේ. අනිත් එක ඒක වැඩේ කරලා ඉවරුණාට පස්සේ ඒක හිරිවැටිලා ඒක හරියනවා. එතකොට ඒක බොහොම පොඩි වෙලාවකට විතරයි ඒක යූස් කරන්නේ. දැන් මෙතනදී hair transplant එකකදී ওই කතාව වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. මොකද අපි සර්ජරි එක පැය ගාණක් අපි හිතන්න පැය 8ක් 10ක් 12ක් වුණත් අපිට කරන්න පුළුවන් අපි මේ බෙහෙත් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් අපිට මේ බෙහෙත සාමාන්‍යයෙන් ඒ patientගේ බරට ගැලපෙන විදියට හදා ගන්න ඕනේ. එතකොට ඊළඟට ඒ කෙනාගේ තියෙන medical problems වලට ගැලපෙන විදියට බෙහෙත් අඩු වැඩි කරන්නත් වෙනවා. ඊට පස්සේ එයාගේ ඒක හිරිවැටීමේ කොච්චර සංවේදීතාවයක් තියෙනවද කියන එක අනුව බෙහෙත් අඩු වැඩි කරන්න වෙනවා. ඊළඟට අපිට වැදගත් තව කාරණයක් තමයි මේ බෙහෙත ඉන්ජෙක්ට් කරනකොට ඒක ටික ටික ඇඟට උරා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හැමට ඉන්ජෙක්ට් කරාට ඒක ටික ටික ඇඟට ඒ කියන්නේ අනිත් blood vessels වලට ඒක ටික ටික උරා ගන්න. එතකොට අපි ඒක මේ බෙහෙත අපේ heart එක through උනත් ඒ කියන්නේ heart එක හරහා ඒ රුධිරය ගමන් කරනවා. එතකොට හෘද වස්තුවේ rhythm එක එයා දැන් අපි මේක ස්නායු වලට බලපාන දැන් ස්නායු හිරිවැටෙන බෙහෙතක් නිසා මේ බෙහෙත හේතු කරගෙන තමන්ගේ heart rate එක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැම patient කෙනෙක්ගෙම සර්ජරියට කලින් ECG එකක් බලනවා. එතකොට ECG එකේ rhythm එකේ මොන හරි abnormality එකක් තිබුණොත් හෝ එහෙම නැත්නම් එයා කලින් ඉඳන් heart rate එක සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙන patient කෙනෙක් නම් එයාගේ physician එහෙම නැත්නම් එයාගේ cardiologist අපි කතා කරලා එයාට ලියුමක් මගින් අපි referral එකක් ලියනවා මෙන්න මේ බෙහෙත් මෙච්චර dose එකක් අපි use කරන්න බලාපොරොත්තු වෙනවා මෙච්චර කාලයක් ඇතුළත මෙයාගේ මෙහෙම heart rate එකක් මොන හරි එහෙම අපි අඳුරගත්ත දෙයක් තිබුණොත් මේක කොච්චර සේෆ්ද මේක අපිට අනේක කමක් නැද්ද කියලා එයාගේ ක්ලියරන්ස් එක අපි ලබා ගන්නවා. මොකද මේ හැමදේම කරන්නේ ඕගොල්ලොන්ගේ ඒ කියන්නේ සර්ජරි එකට ගියාම ඒ සර්ජරියේදී වෙන්න තියෙන අවදානම අඩු කරලා අපි මේක බොහොම පරිස්සමට කරලා දෙන්න අවශ්‍ය නිසා. හැබැයි අපි මේකත් කියන්න ඕන heart එකේ සමහර කට්ටිය අපිට ගොඩක් කට්ටිය patient එනවා heart එකේ stents දාලා තියෙන. එහෙම. heart එකේ stent එකක් දැම්ම පමණින් එයාට සර්ජරියක් කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද heart එකේ stent එක දාලා එයා අවුරුද්දකට වඩා වැඩි කාලයක්
රෝගයක් වෙන patient කෙනෙක් නම් එයාට යනවා නම් antiplatelets එහෙම නැත්නම් aspirin වගේ බෙහෙත් නැත්නම් clopidogrel වගේ බෙහෙත් යනවා නම් අපිට මේ බෙහෙත් cardiologist කෙන් අහලා ඒක නවත්තන්න මෙයා සුදුසුද? මෙයාට කොච්චර දවසකට නවත්තන්න පුළුවන්ද? සර්ජරි එකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කියලා ඉවරලා කියලා ඒ cardiologist ගේ opinion එක අරගෙන අපිට ඒ සර්ජරි කරන්න පුළුවන්. ඒක නිසා stent එකක් දැම්ම පළියෙන් අපිට ඒකෙන් අපිට heart එකේ සර්ජරි එකක් يعني මේ hair transplant surgery එකට ඒ patient ගන්න බැරි කමක් නැහැ. එහෙම patient ලා අපි ඕන තරම් surgery බොහොම පරිස්සමට කරනවා. ඒ වගේ patient ලාට. හැබැයි cardiologist ගේ opinion එක අරගෙන තමයි අපි හැම වෙලාවෙම safely මේ surgery එකට ගෙනියන්නේ. එතකොට අර aspirin වගේ අපි හිතන්නකො ලේ තුනී වෙන්න දෙන බෙහෙත් අපි දවස් 5කට විතර සාමාන්‍යයෙන් cardiologist ලා අපිට recommend කරනවා නවත්තන්න පුළුවන් කියලා. මොකද එහෙම නවත්තන්න නැතුව surgery එකට ගියොත් එහෙම aspirin පෙත්ත හේතු කරගෙන අපි surgery කරද්දී ගොඩාක් bleed වෙන්න පුළුවන්. එතකොට ඒ ලේ යෑම අපිට නවත්තන්න පොඩ්ඩක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක surgery මගදී නවත්තන්න හේතු වෙන්නත් පුළුවන්. ඒක නිසා බොහොම සාර්ථක surgery එකට යන්න ඕනේ නම් hair transplant එකකට කලින් අපිව සම්බන්ධ කරගෙන online consultation එකක් හරි physical consultation එකක් හරි ඒ එනකොටත් තමන්ගේ තියෙන medical problems සහ තමන් කලින් ගන්න බෙහෙත් ගැන සියලු විස්තර අපිට අරන් ආවොත් එහෙම අපිට ඒව බලලා ඉවර වෙලා අපිට ඒ තමන් ඒ කියන්නේ patient බලන cardiologist වෙන්න පුළුවන් වෙන සම්බන්ධයෙන් අසනීපයක් සම්බන්ධයෙන් බලන endocrinologist කෙනෙක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ඒ කෙනාත් එක්ක අපිට කතා කරලා ඉවර වෙලා ඒ මැසේජ් කරලා හරි නැත්නම් අපි ලෙටර් එකක් මාර්ගෙන් රිෆරල් එකක් විදියට අපි යාගේ ඔපිනියන් එක ඔෆිෂියලි අරගෙන අපිට සර්ජරි arrange කරන්න පුළුවන් ඒ කෙනාට ඒක සේෆ්ලි කරන්න පුළුවන් විදියට. ඊළඟට තව මම කියන්න කැමතියි දැන් අපි දැන් මේ දෙන නිර්වින්දන බෙහෙත් ඒ කියන්නේ අපි හිරිවැටෙන්න දෙන බෙහෙත් ඇඟෙන් කඩන්න ඕන තමන්ගේ අක්මාවෙන්. ඊට පස්සේ මේ බෙහෙත් අපේ ඇඟෙන් එළියට ගන්න අපේ වකුගඩු උදව් වෙනවා. එතකොට සාමාන්‍ය hair transplant surgery යට කලින් අපි කරන ටෙස්ටිංස් එහෙම නැත්නම් අපි අපේ හොස්පිටල් එකේම අපි ආවට පස්සේ patient අපි බලනකොට අපි හිතන සර්ජරිට සති දෙකක් වගේ තියෙද්දි අපි යාට එන්න කියනවා blood testing වලට. ඒ ටෙස්ටිං වලටම අක්මාවේ තත්ත්වය සහ වකුගඩු වල තත්ත්වය චෙක් කරන ටෙස්ටිංස් උත් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක ඒවට patient වෙනම වියදමක් යන්නේ නැහැ. ඒක packages වලටම ඉන්ක්ලූඩ් කරලා තමයි අපි කරන්නේ. අපි ඒක කරන්න හේතුව තමයි අර නිර්වින්දන කරන්න use කරන බෙහෙත් ඇඟෙන් කඩන්න අක්මාව උමනා වෙනවා. අක්මාවේ හොඳ නිරෝගීව අක්මාව තියෙන එක වැදගත් වෙනවා. ඒ බෙහෙත් ඇඟෙන් එළියට ගන්න වකුගඩු වල තත්ත්වයක් හොඳට තියෙන්න ඕන. ඒක නිසා අක්මාව සහ වකුගඩු වල තත්ත්වය හරිම වැදගත්. hair transplant surgery එකදී surgery ගැන විතරක් නෙමෙයි අපි බලන්න ඕන අර හිරිවට්ටන්න use කරන බෙහෙත් වලින් Tamanට වෙන්න පුළුවන් ගැටලු පුළුවන් තරම් අඩු කරගෙන යන්නත් ඕන. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් අපි දැනුවත් අපි ඒක patient දැනුවත් කරනවා. ඊට අමතරව අපි මේ hair transplant surgery වලට අපි කලින් වීඩියෝ එකේ කිව්වා අපි සීනි මට්ටම හොඳ මට්ටමක තියෙන කට්ටිය විතරයි අපි පාවිච්චි කරන්නේ. මොකද නැත්තම් ඒ ඔළුව හැමතැනම තුවාල හැදුවට පස්සේ ඒ තුවාල එකතු වෙලා තනි තුවාලයක් වගේ ඔළුව හැදෙන්න පුළුවන්. ඒක නිසා HbA1c එහෙම නැත්තම් සීනි වල අපි දන්නවා මාස 3ක ඇවරේජ් එක බලන ටෙස්ටින් එකක් තියෙනවා. ඒ ටෙස්ටින් එක සාමාන්‍යයෙන් අපි 6ට හෝ 6.1ට වඩා අඩු patient කෙනෙක් විතරයි අපි සර්ජරියට අපි එන්කරේජ් කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ මට්ටමට HbA1c ටෙස්ට් එක කන්ට්‍රෝල් කරගෙන විතරක් සර්ජරියට යොමු වෙන්න කියලා. මොකද නැත්තම් සර්ජරි කරාට පස්සේ තුවාල වේලෙන්නේ නැති වුණොත් හරි තුවාල ඉන්ෆෙක්ට් වුණොතින් හරි එහෙම නැත්තම් ඒ මයික්‍රෝ සර්කියුලේෂන් එකේ තියෙන අඩුපාඩුවක් නිසා දියවැඩියාව අන්කන්ට්‍රෝල් තියෙන කෙනෙක්ගේ හොඳට වැවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි මේ වගේ කට්ටියට අපි කලින්ම ඒක දැනුවත් කරනවා. ඊළඟට අපි තව කරනවා බ්ලීඩින් ටෙස්ටිං වර්ග 4ක් කරනවා. මොකද අපි සිදුරු හදනවා හැමතැනම තුවාල කරලා මේ කොණ්ඩ බද්ධ කරනකොට හොඳ බද්ධ කිරීමක් කරන්න නම් අපි කොහොම ළඟ තුවාල හදන්න ඕන. එතකොට ඒවයි හැම වෙලාවෙම අපි කරන හැම බද්ධ කිරීමකදීම හෝ කොණ්ඩ එක්ස්ට්‍රැක්ට් කිරීමකදීම අපිට බ්ලීඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ ගැලීමක් වෙන්න පුළුවන්. සියුම් රුධිරය ගැලීමක් වෙන්නේ. හැබැයි ඒ වුණාට මේක වුණත් අපිට අවශ්‍ය මට්ටමට කන්ට්‍රෝල් මට්ටමක තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක නවතින්න ඕන. තප්පර ගානක් හෝ විනාඩියක් වගේ ඇතුළත ඒක නවතින්න ඕන. එතකොට එහෙම නැති වුණොත් එහෙම ඉතා විශාල ලේ ගැලීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි bleeding time, clotting time
සහ PTINR සහ APTT කියලා අපි බ්ලීඩින් ටෙස්ටිං ඒ කියන්නේ රුධිරය ගැලීම සම්බන්ධවම ටෙස්ටිං 4ක් කරනවා. මොකද අපි මේ 4 කරන්නේ ඒ 4ෙම අපිට බලන්න පුළුවන් විවිධ අංග තියෙනවා. ඒ කියන්නේ එක එක කම්පෝනන්ට් තියෙන. ඒ කියන්නේ රුධිරය කැටි ගැසීමේ එක එක පාත්වේස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන එක එක දේවල් වෙන්න පුළුවන්. ඒ කොටස් 4ක අපි දේවල් චෙක් කරලා බලනවා. ඒකත් ඒ සර්ජරිය බොහොම සේෆ්ලි කරන්න අවශ්‍ය නිසා. සාමාන්‍යයෙන් මේ වගේ සර්ජරිස් කරන තැන්වල සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ heart transplant වලට කලින් කෙනෙක්ගේ මේ වගේ අර ලොකු ටෙස්ටින්ග්ස් ගොඩක් කරන්නේ නැති අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට ඒ වගේ වුණාම වෙන්නේ ගොඩක් වෙලාවට සර්ජරිය දවසේදී තමයි යම්කිසි වෙන ගැටලුවකට මුහුණ පාන්නේ. එක්කෝ ලේ ගැලීම වැඩි, එහෙම නැත්නම් ඒ කෙනාට heart rate එක වැඩි වෙලා හෝ heart rate එක අඩු වෙලා හෝ නැත්නම් සමහර වෙලාවට pressure එක වැඩි වෙලා හෝ ඒ වගේ වෙන ගැටලුවකට මුහුණ දීලා සර්ජරිය අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අපේ කියන්න සතුටුයි අපි දැන් සර්ජරි 300 ගානකට වැඩි කරලා තියෙනවා. එතකොට අපේ කිසිම කවදාවත් ගැටලුවක් වෙලා නැහැ. අපි හැමදේම බොහොම ලස්සනට කලින්ම මැනේජ් කරගෙන තමයි යන්නේ. අපේ සර්ජරිය මැදදී වුණත් අපේ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඉන්නවා අපිත් එක්ක ටීම් එකේ. එතකොට emergency trolleys, emergency drugs ඊළඟට අපේ emergency team එකක් ඉන්නවා backup එකක් hospital එකේ. එතකොට ඒ හැමෝගෙම සහයෝගය ඇතුව කරන හින්දා අපිට ඒ හැමදේම බොහොම පරිස්සමට ලස්සනට කරගෙන යන්නත් පුළුවන් අවකාශය ලැබිලා තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි සමහර පේෂන්ට්ලගේ කන්ඩිෂන් එක ගැන අපි විශේෂ උනන්දුවක් දක්වලා සමහර වෙලාවට අපි ඒවට විශේෂයෙන් ආයි ඔපිනියන් අරගෙන සමහර වෙලාවට වෙන බෙහෙත් ඇඩ් කරලා කරන අවස්ථා තියෙනවා. අපි දැන් බ්ලඩ් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරලා පටන් ගන්නවා සර්ජරිය. එහෙම නැත්නම් බ්ලීඩින් මොන හරි මැනිෆෙස්ටේෂන්ස් මොන හරි ඒ කියන්නේ තමන්ගේ රුධිරය ගැලීම සාමාන්‍ය මට්ටමට වඩා චුට්ටක් වැඩි කෙනෙක් ඉන්නවා නම් අර ටෙස්ටිං වලදී අපේ හිමටොලොජිස්ට් කෙනෙක්ට යොමු කරලා ඉවරලා එයාගේ ඔපිනියන් එක අනුව මොන හරි සමහර වෙලාවට සමහර බෙහෙත් වර්ග පටන් අරගෙන සර්ජරිය කරන අවස්ථා තියෙනවා. එතකොටත් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. අර බ්ලීඩින් තත්ත්වය බොහොම පාලනය කරලා එහෙම තමයි යන්නේ. ඉතින් ඒ වගේ අපිට මේකේ හැම දෙයකම තියෙනවා අපි කලින් අපි ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හිතන්නකො කිඩ්නි ෆන්ක්ෂන්ස් වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් liver functions වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒවට ගැලපෙන්න අපිට ඩෝසස් අඩු වැඩි කරන්නත් පුළුවන්. හදිස්සිය හරි liver එකේ පොඩි ගැටලුවක් තියෙනවා නම් ඒකට ගැලපෙන විදිහට අපිට නිර්වින්දනය හිරිවැට්ටන බෙහෙත් අපි අඩු කරනවා. ඒ වගේ අපි මේක මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇතුව වැඩ කරනවා නම් අපිට මේකේ ගැටලුවක් වෙන්නේ නැති වෙන විදිහටම patient මේක ඇඩ්ජස්ට් කරලා අපිට කස්ටමයිස් කරලා කරන්න පුළුවන්. මොකද හැමෝන්ටම අපි එකම ඩෝසස් නෙමෙයි යූස් කරන්නේ. ඒ කෙනාගේ බර වෙනස්, ඒ කෙනාගේ වයස වෙනස්, ඒ කෙනාගේ වකුගඩු වල තත්ත්වය වෙනස්, ඒ කෙනාගේ අක්මාවේ තත්ත්වය වෙනස්, ඒ කෙනාගේ ෂුගර් මට්ටම වෙනස්. ඊළඟට ඒ කෙනාගේ බ්ලීඩින් ටයිම් එක, ක්ලොටින් ටයිම් එක, PTINR එක, APTT එක, හිමොග්ලොබින් ප්‍රමාණය, ප්ලේට්ලට් ප්‍රමාණය. එතකොට ඒව හැමදේම ඒ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එතකොට අපි ඒකට ගැලපෙන විදිහට තමයි අපි මේ සර්ජරිය ලෑස්ති කරන්නේ. එතකොට ඒක නිසා බොහොම පරිස්සමට අපිට මේ සර්ජරිය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි කියන්න ඕන සර්ජරියෙන් පස්සේ අපි හිතන්නකො සර්ජරිය දවසේදී අපි හිරිවැටෙන බෙහෙත මෙව කරාට පස්සේ මුලින්ම ඉන්ජෙක්ට් කරනකොට පොඩි අපහසුතාවයක් තියෙන පුළුවන්. අපි ඒකට ප්‍රෙෂර් ඩිවයිස් එකක් යූස් කරන්න පුළුවන්. සමහරලාට අයිස් තියලා කරන්න පුළුවන්. සමහරලාට තියෙන සියුම්ම නීඩල්ස් වලින් අපි කරනවා. ඒ කෙනාට ගැලපෙන විදිහට අපි මේක හිරිවට්ට ගන්නවා. හිරිවට්ට ගත්තට පස්සේ මේක රිදෙන්නේ නැහැ. 100%ම painless විදිහට තමයි අපි සර්ජරිය යන්නේ. ඒකත් ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් කට්ටිය හිතනවා සර්ජරිය කරද්දිත් ආයෙ රිදෙයි එහෙම කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි හිරි ආපහු එන්න කලින් ආයෙ තව චුට්ට ඒරියා එක එක්ස්පෑන්ඩ් කර යන්නේ. ඒ කියන්නේ අපි මේ ඒරියා එක කරලා ඉවර වුණාම ඊළඟ ඒරියා එකට යනකොට ඒ ඒරියා එකෙන්ම අනිත් ඒරියා එකට අවශ්‍ය හිරි වැටෙන බෙහෙත දෙනවා. ඊට පස්සේ ඒ හිරි වැටිච්ච ඒරියා එකෙන් තමයි ඊළඟ ඒරියා එකට දෙන්නේ. එතකොට අර ඒකේ නිසා අර ආපහු ඉන්ජෙක්ෂන් අනිනවා දැනෙන්නේ නැහැ. ඒ වගේ දෙන්නේ නැහැ. හරිද? කිසිම අපහසුතාවයක් නෑ. අපේ පේෂන්ට්ලා බොහොම hina වෙලා කතා කර තමයි සර්ජරි යන්නේ. සමහරවිට අපි ටීවී එක දාගෙන මොන හරි ෆිල්ම් එකක් දාගෙන නැත්නම් මේ සින්දු මොන හරි දාගෙන පේෂන්ට්ගේ ප්‍රෙෆරන්සස් ඒවා ටික දාගෙන මේ වීඩියෝස් වලිනුත් පේනවා අපේ සර්ජරි යන දවසට පේෂන්ට් කොහොමද hina වෙවි එහෙම ඉන්නේ. එතකොට සර්ජරිය දවසේදී පේෂන්ට් කිසිම ඒ කියන්නේ දැන් මුලින්ම ඉන්ජෙක්ෂන්ස් කීපයක් දැනෙනවා වුණාට ඒක ඉන්ජෙක්ෂන්ස් දීපු තැන් වලින් තමයි ඊළඟ ඒරියාස් හිරිවට්ටන්නේ. ඒක නිසා සම්පූර්ණයෙන්ම ආපහු හිරිවට්ටනවා රිදෙන්නේ එහෙම මුකුත් නැහැ. අපි කොටසෙන් කොටස ඒ ඒරියා එක එක්ස්පෑන්ඩ් කර ගිහිල්ලා තමයි සර්ජරි එක කරන්නේ. ඊළඟට ගොඩක් කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි සර්ජරියෙන් පස්සේ රිදෙයිද කියලා. එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. හේතුව සර්ජරියෙන් පස්සේ ඒ දෙන බෙහෙත් වල ඉෆෙක්ට් එක මම මුලින්ම කතාවේදී කිව්වා. අද මේ වීඩියෝ එකේදී අපි
ෂෝට් ඇක්ටිං and ලොං ඇක්ටිං කියලා හිරි වැටෙන බෙහෙත් වර්ග දෙකක් එකට මික්ස් කරනවා කියලා. ඔන්න ඕක තමයි ඕකට හේතුව. එතකොට සර්ජරියෙන් පස්සේ එදා රැටවත් ඊළඟ දවසේවත් රිදෙන්නේ නැති වෙන විදියට ඒක ඒ හිරි ගතිය තියෙනවා. මොකද අර ලොං ඇක්ටිං බෙහෙතුත් අපි මේකට කලවම් කරන නිසා. එතකොට අපි ඕවර්නයිට් පේෂන්ට්ව තියාගන්නවා හොස්පිටල් එකේ. මොකද මම කැමති පේෂන්ට්ගේ මේ ඉම්ප්ලාන්ට් කරපු ඒරියා එකට ඩිලිවර් වෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්න. මොකද අපි අලුතෙන් ගස් බද්ධ කරාම ඒ ගස් වලට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්න එයා ඒ ඒරියා එකේ තියෙන රුධිර නාල වලින් ඩිෆියුස් වෙලා එන. එහෙම නැත්නම් විසරණය වෙලා එන ඔක්සිජන් ප්‍රමාණය තමයි යාට ලබා ගන්න පුළුවන්. එතකොට මම ඒ රුධිර නාල වල ගමන් කරන ඩිසෝල්ව්ඩ් ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්න ඕවර්නයිට් ඔක්සිජන් උත් පේෂන්ට්ට දෙනවා. එතකොට ඒක ගොඩක් දැන් අලුත් සෙන්ටර්ස් වල යූස් වෙන සිස්ටම් එකක්. ඒගොල්ලෝ ඔක්සිජන් තෙරපි එකක් කරනවා සර්ජරි එකෙන් පස්සේ. ඒක හේතු වෙනවා ග්‍රාෆ්ට් සර්වයිවබිලිටි එක ගොඩක් වැඩි කරන්න. එතකොට ඒ ඉනිෂියල් ෆේස් එකේ අපි රෑ ඔක්සිජන් දාලා තිබ්බම උදේට අපි බලනකොට අපි දකිනවා ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ඒරියා එක හොඳට පින්ක් කලර් එකකට තියෙනවා. එහෙම නැත්තම් නිකන් ඕක ඩස්කි බ්ලූ එකක්. එහෙම නැත්තම් ලා නිකන් නිල් පාටකට හැරෙනවා ඒ හැම. එහෙම වෙන්නේ නැති වෙන්න අපි ඒ වගේ ප්‍රිකෝෂන්ස් උත් ගන්නවා. අනිත් එක මම ඕවර්නයිට් හොස්පිටල් එකේ තියාගන්නේ ඊළඟ දවසේ උදේම මම පේෂන්ට්ව බලනවා ගිහිල්ලා. බලනකොට අපි දකිනවා රයිට් ඕකේ ඒ ග්‍රාෆ්ස් ටික ගන්නට සෙටල් වෙලා තියෙනවා. හොඳට පින්කිෂ් විදියට හැම තියෙනවා. ඊළඟට පේෂන්ට් පේන් එකක් නැහැ. ඊළඟට පේෂන්ට් කොහෙන්වත් බ්ලීඩ් වෙන්නේ නැහැ. ඒතකින් ඒ වගේ දේවල් හරියට අපි තහවුරු කරගෙන තමයි පේෂන්ට් next day discharge කරන්නේ. සාමාන්‍ය hair transplant එකේදී අපි විශේෂයෙන්ම දැන් මෙහෙම front line එක කරත් crown area එක කරත් මේ මුළු area එකම transplant කරත් මේ area එක රෙදිවල කොට්ටවල ගෑවෙන්නේ නැතුව තියෙන තරමට තමයි හොඳ. මොකද ඒවට ඇලෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. අනිත් එක හැමට කොණ්ඩ ගහ බද්ධ වෙන්න දැන් හැම කොණ්ඩ ගහ අල්ල ගන්න දවස් කීපයක් යනවා. එතකන් මේවා ආපස්සට මෙහෙම මොකාරි පැටලුනොත් එහෙම එළියට ගැලවිලාම එන්න පුළුවන්. එහෙම ආවොත් එහෙම ආය ඇතුළට දාන්නත් බෑ. එහෙම දාන්න ගියොත් ඉන්ෆෙක්ට් වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි හැම patient කෙනෙක්ටම neck pillow එකක් දෙනවා. එතකොට මේ patient දෙන neck pillow එක මේ patient තියලා දැන් අපි donor area එක extract කරාට පස්සේ මෙතෙන්ට bandage එකක් දාලා තමයි යවන්නේ. bandage එකක් තිබුණත් නැතත් මෙන්න මේ විදියට head එක තියාගෙන නිදාගත්තොත් තමයි පහසු. එතකොට සාමාන්‍යයෙන් අපි advise කරනවා මේ neck pillow එක දාලා අංශක 30 40ක වගේ angle එකක කොට්ට දෙක තුනක් තියලා ඇඳේ හෝ නැත්තම් සෝෆා එක මුල්ලකට වෙන්න වගේ ඔළුවේ මේ කොටස කොහෙවත් ගෑවෙන්නේ නැති වෙන්න තියාගෙන තමයි ස්ලීප් නිදා ගන්න ඕන. ඒකත් නිදා ගන්න පහසු වෙන්න ස්ලීපින් ටැබ්ලට්ස් උත් අපි පළවෙනි දවස් 5ට අපි දෙනවා. මොකද නැත්තම් ටිකක් අමාරුයි patient මේ පොසිෂන් එකේ දිගටම රැලි වෙනකන් ඉන්න. මේක ගොඩක් සේෆ්. මොකද සමහර කට්ටිය මගෙන් අහලා තියෙනවා අපි නලල බිමට තියලා නිදාගත්තොත් මොකක් හරි මේසයක් උඩට කමක් නැද්ද කියලා. ඒවා ටිකක් අවදානම් වැඩ. මොකද නිින්ද ගියාට පස්සේ තමන් එක එක පැත්තට හැරිලා එහෙට මෙහෙට පෙරලිලා ඉවර වෙලා මේ ඒරියාස් ඔක්කොම කොහේ හරි වැදිලා තිබිලා මේවට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අර එක ලස්සනට එක විදියකට තියෙන ගතිය නැති වෙන්න පුළුවන්. එක තැනක් හරි ගැලවුණොත් එහෙම. මොකද ඉම්ප්ලාන්ට් කරපු තැන් විතරයි එතකොට වැවෙන්නේ. අර ගැලවිච්ච තැන හිස් තැනක් විදියට තමයි තියෙන්නේ. එහෙම වුණොත් එහෙම ආපහු ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න වෙන්න පුළුවන්. හොඳම වැඩේ මේ ටික ගෑවෙන්නේ නැති වෙන විදියට මේ පොසිෂන් එකේ. මේ පොසිෂන් එකේ සාමාන්‍යයෙන් දවස් 5ක් විතර නිදා ගන්න අපි ඇඩ්වයිස් කරනවා. මොකද එතකොට මේ තුවාල ටික ඔක්කොම හීල් වෙලා බද්ධ වෙලා කොණ්ඩ ගහ ඇතුළට අල්ලගෙන. ඊට පස්සේ තමයි සාමාන්‍ය විදියට කොට්ටේ ඔළුව තියන්න සේෆ්. එතකොට එහෙම තිබ්බා කියලා එතකොට ඒක පැටලිලා ගැලවෙන්න chance එක අඩුයි. මොකද හැමට කොණ්ඩ ගහ ඇතුළට අල්ලගෙන හින්දා. එතකොට පළවෙනි දවස් කිහිපේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒවා තව චුට්ටක් තියෙනවා මෙහෙම කියන්න. ගෙදර තියෙනවා නම් මදුරු දැල්, මොස්කිටෝ net සරව මේවා අස්සෙන් යන්න එපා. බලාගෙන ඒවා අයින් කරලා තියෙන තරමට සේෆ්. මොකද මොස්කිටෝ net එකක් අස්සෙන් යන්න ගිහිල්ලි වෙලා මේ මොහකාරියක පැටලුනොත් එහෙම ඒ කොටසම ගැලවිලා යන්න පුළුවන්. ඊළඟට මේ neck pillow එක උනත් දානකොට මේක ඔළුව උඩින් ගන්නේ නැතුව ඔළුව වටෙන් අරගෙන දාගන්න තරමට තමයි සේෆ්. මොකද මේක අරගෙන මෙහෙම කරලා ඔළුව උඩින් දාන්න ගිහිල්ලි වෙලා ඔළුව වැදුනොත් එහෙම අර වැදිච්ච තැන එහෙම ඇතිලිලා යන්න පුළුවන්, එළියට ගැලවිලා එන්න පුළුවන්. ඒක නිසා neck pillow එකක් දානකොට මෙහෙම වටෙන් අරගෙන දාන එක තමයි ඇඩ්වයිස් කරන්න. අනිත් එක සර්ජරි එක කරලා වාහනේ ගෙදර යනකොටත් neck pillow එක දාගෙන යන තරමට හොඳයි. මොකද නැත්තම් වාහනේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ ඔළුව වදිලා අර කොටසක් ගැලවෙන්න පුළුවන්. ඊළඟට මේ neck pillow එක වටෙන් ගන්න ඕන. ඊළඟට අපි වාට්ටුවේදී ඔක්සිජන් මොන හරි දානවා නම් ඒ ඔක්සිජන් දානකොට ඒ මාස්ක් එකේ තියෙන රබර් බෑන්ඩ් එකත් උඩින් ගන්නේ නැතුව රබර් බෑන්ඩ් එක නහය ගාවින්, ඒ කියන්නේ ඔක්සිජන් මාස්ක් එකේ සයිඩ් එකෙන් ගලවලා ඒක බෙල්ල වටෙන් අරගෙන ඉවර වෙලා දාගන්න එක තමයි
සුදුසු. මොකද අවදානමක් තියෙන රබර් බෑන්ඩ් එක අතෑරුණොත් එහෙම ඔළුව දිගේ ඒකේ තියෙන කොණ්ඩ ගස් ටිකත් තල්ලු කරගෙන එළියට යන්න. ඒක හින්දා ඒවත් පොඩ්ඩක් අවදානමෙන් ඉන්න ඕන. අනිත් එක ගෙදර කර්ටන් අරව මේවා ASCII යන්න නරකයි. සමහර කට්ටිය ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ගොඩාක් ඒ කියන්නේ පරිස්සම් කරනවා. හැබැයි ඒ වුණාට මතක නැතුව සපත්තු දාන්න කියලා ඔළුව පාත් කරන්න ගිහිල්ලි වල ඔළුව වදින්න පුළුවන්. අනිත් එක වාහනේට නගිනකොට උනත් වාහනේ අර දොර ඇරියට පස්සේ තියෙන ඒ කෑල්ල එහෙම ඔළුව වදින්න නැති වෙන්න අත් දෙක තියලා ඕනනම් ඔළුව පහත් කරලා ඇතුළට ගොඩ වෙන්න පුළුවන්. ඒව තමයි අපිට ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න ඕන කාරණා. ඊළඟට මේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ඒරියා එකට මැස්සෝ අර මේ වහන්නේ නැති වෙන විදියට තමයි තමන් ඉන්න ඕන. අනිත් එක ගොඩක් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරලා ත්‍රිවිල් එක යන එක සුදුසු නෑ. මොකද ඒ යනකොට මේ දැන් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරලා පහවදාම ත්‍රිවිල් එක ගියොත් එහෙම ඔක්කොම දූවිලි ටික ඇවිල්ලි වෙලා මේක උඩ තියෙන මේ ඒරියා එකේ තැම්පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක යවන්න බෑ මොකද දවස් 3කින් විතර තමයි ආයි වොෂ් කරන්න තියෙන්නේ. සර්ජරි කරපු ගමන් ඉඳන් දිගටම වොෂ් කරන්න ගියොත් එහෙම මේ ගස් ටික ඔක්කොම පැසවලා මේ තුවාලත් ඔක්කොම පැසවලා මේ ටික ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා දවස් 3කින් වොෂ් කරන හින්දා මේකට දූවිලි වදින්න නැති වෙන්න තමයි මේක තියාගන්න ඕන. ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරපු ගමන් කැප් එකක් දාන්න සුදුසු නෑ. මොකද කැප් එකක් දැම්මොත් එහෙම කැප් එකේ රෙදි වලට මේක පැටලිලා ඒක කැප් එක ගලවනකොට ගැලවිලා එන්න පුළුවන්. ඒක නිසා මේක තාම අර රුධිරය අරව මේවා ඒ තියෙන දේවල් එක්ක අනිත් එක අපි ගාන හයා සීරම් මේවත් එක්ක මේක පොඩ්ඩක් විතර වෙට් ගතියකට තියෙන මේක ඇලෙන්න පුළුවන් ඕනම දෙයකට. ඒකින්ද මුලින්ම කැප් දාන්න හොඳ නෑ දවස් 5ක් විතර යනකම්. ওই ටික තමයි අපි පරිස්සම් කරගන්න ඕන. ත්‍රිවිල් වල වගේ යන්නේ නැතුව එහෙමනම් AC වාහනයක වගේ යන්න පුළුවන් නම් තමයි වඩා සුදුසු. වැඩි දාඩිය දාගන්න නැතුව ඉන්න එකත් හරිම වැදගත්. මොකද දාඩිය දාන්න ගත්තොත් එහෙම ඔළුව හැමතැනම කසන ගතියක් එන්නත් පුළුවන්. අපි කතා කරමු මේ hair transplant එකකින් පස්සේ කොහොමද ඔළුව හොදන්නේ කියලා. පළවෙනි head wash කිහිපය කරන්නේ කොහොමද කියලා. අපි පළවෙනිම head wash එක දවස් 3න් හෝ දෙවෙනි දවසේ හවස කරනවා. එතකොට අපි එදාට තමයි බැන්ඩේජ් එක ගලවන්නේ. දැන් අපි එක්ස්ට්‍රැක්ට් කරපු ඒරියා එකට අපි ඇන්ටිබයොටික් ක්‍රීම් එකක් ගාලා අපි මෙතෙන්ට බැන්ඩේජ් එකක් දාලා තමයි පේෂන්ට්ව ගෙදර යවන්නේ. එතකොට අපි මෙහෙම ඔළුව වටේට චූටි පටියකුත් දානවා. මොකද හේතුව දැන් අපි ඔළුවේ හිස් කබලේ මේ හැමට ඉන්ජෙක්ට් කරලා තියෙන සේලයින් එහෙම ඉන්ජෙක්ට් කරලා තමයි සර්ජරි එක කරන්නේ. එතකොට ඉන්ජෙක්ට් කරපු ඒ සේලයින් ප්‍රමාණය මෙහෙම හැම දිගේ ඇවිල්ලා ඇස් වටේ ඉදිමෙන්න පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඒ මිලිලීටර් ගාන හිමීට ඇඟට උරා ගන්නවා. එතකොට ඒක වුණත් අර ඇහැ වටේට එන්නේ නැති වෙන්න ඇස් ඇටට එන්නේ කලින් ඇඟට උරා ගන්න ගමන් හිමීට වෙන්න තමයි මේ බැන්ඩේජ් එකක් මෙහෙම නළල වටේට දාන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට මේ බැන්ඩේජ් එක මුලින්ම රිමූව් කරනවා. අපි හිතන්නකෝ 3 වෙනි දවසේ උදේ පේෂන්ට් එනවා කියලා. එදාට අපි මේ බැන්ඩේජ් එක කපලා හිමීට රිමූව් කරලා ඉවරලා අපි ආගේ මුලින්ම හෙඩ් වොෂ් එක කරන්නේ මෙන්න මේ විදියට තියාගෙන. එතකොට මෙහෙම තියාගෙන අපි කරන්නේ පිටිපස්සට තමයි සාමාන්‍යයෙන් ෂවර් එකක් හෝ නැත්නම් කප් එකකින් වතුර අරගෙන වුණත් අපිට දාන්න පුළුවන්. අපි මෙහෙම පිටිපස්සෙන් ඉස්සරහට ගලාගෙන යන විදියට තමයි අපි වොෂ් කරන්නේ. මොකද මේ ඒරියා එක ඉම්ප්ලාන්ට් කරලා තියෙන ට්‍රාන්ස්ප්ලාන්ට් එක. එතකොට මේක අපි මෙහෙම ඩිරෙක්ට් ෂවර් එකට අල්ලන්න හොඳත් නෑ. අතුල්ලන්නත් හොඳ නෑ. අපි පිටිපස්සට තමයි බේබි ෂැම්පු ටිකක් දාලා ඒක අතුල්ලලා ඉවරලා මෙහෙම චුට්ටක් ඒක ෂැම්පු ටිකක් පිටිපස්සට ගාලා ඒ ෂැම්පු වතුර අපි මෙහෙම අර ට්‍රාන්ස්ප්ලාන්ට් ඒරියා එක උඩින් ගලාගෙන යන විදියට තමයි අපි කෙනාව හොදන්නේ මුලින්ම. එතකොට 3 වෙනි දවසේ උදේ අපි වොෂ් කරා නම් ආයෙ එතන ඉඳන් දවස් 3කින් අපි ගෙදරදිත් මේ විදියටම මේ හෑන්ඩ් ෂවර් එකක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. කප් එකකින් අරගෙන හිමීට වතුර මෙහෙම ගලාගෙන යන විදියට දාන්න කියනවා. බේබි ෂැම්පු මේ පැත්තට දාන්න නැතුව පිටිපස්සේ අර මේවට විතරක් දාලා ඒ ටික පොඩ්ඩක් ගාලා ඊට පස්සේ ඒ ෂැම්පු වතුර තමයි අර ගලාගෙන යන විදියට හොදන්නේ. එතකොට හේදුවට පස්සේ විනාඩි 2-3ක් ඇතුළත හොදනවා. පැය ගණන් මෙහෙම අල්ලන් ඉන්නේ නැහැ. මොකද එතකොට ගස් ටික ඔක්කොම පෙඟිලා ඒ තුවාල පැසවන්න පුළුවන්. හරිද? එතකොට අපි බොහොම සොෆ්ට් එකට මෙහෙම වතුර ගලාගෙන යන විදියට තමයි විනාඩි 2-3ක් අල්ලන්නේ. ඊට පස්සේ අපි ඉවරුණාට පස්සේ අපිට පිටිපස්ස ටවල් එකෙන් පයිප් කරන්න නෙමෙයි ටැප් කරන්න පුළුවන්. හැබැයි උඩ ටවල් එකෙන් පිහදන්න යන්නේ නැහැ. මොකද ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ඒරියා එක ටවල් එක දැම්මොත් එහෙම මේක පැටලෙන්න ගැලවෙන්න පුළුවන්. උඩට කොහොම එයා ඩ්‍රයි වෙන්න, ඒ කියන්නේ නිකම්ම වේලෙන්න තියන්නත් පුළුවන්. එහෙම නැත්තම් වැඩිපුර වතුර තියෙනවා නම් අපිට ටිකක් හાર્ඩ් ටිෂු එකක් අරගෙන අපිට මේක චුට්ටක් මෙහෙම පොඩ්ඩක් තෙතමාත්තු කරලා ගන්න පුළුවන්. හැබැයි ටවල් එක යූස් කරන්නේ නැතිව ඉන්න තරමට හොඳයි. පිටිපස්ස විතරක් අපිට ටවල් එකෙන් තෙතමාත්තු කරන්න පුළුවන්. මූණ ටවල් එකෙන් පීදලා ඒ විදියට තමයි අපි
ෆස්ට් හෙඩ් වොෂ් එක කරන්නේ මේ දවස් 3න් මේ විදියට හේදුවට පස්සේ දවස් 6 වෙනි දවසෙත් මේ විදියටම ගෙදරදී පිටිපස්සට බේබි ෂැම්පූ ටිකක් දාලා වතුර ගලාගෙන යන විදියට හොදන්න පුළුවන්. ආයෙ 8 වෙනි දවස 10 වෙනි දවස 12 වෙනි දවස වගේ දවසක් අර දවසක් අපි සති දෙකක් යනකම් අපිට එහෙම වොෂ් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සති දෙක අවසාන වෙනකොට සාමාන්‍ය දවස් 10යි 14යි අතර මේ කබළු ඔක්කොම හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ටික ඔක්කොම කළු පාටට වේලිලා ඩොට් ඩොට් වගේ ඔළුව උඩ තියෙනවා. ඕනම තුවාලයක් වේලෙනකොට එතන චූටි කබොල්ලක් කළු පාට වෙලා එනවා. එතකොට මේ තද පාට වෙච්ච කබොළු ටික අපි දවස් 10කට කලින් ගලවන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද එතකොට කොණ්ඩෙත් ගැලවිලා එන්න පුළුවන්. හැබැයි දවස් 10 පැනපු ඒවා දවස් 10යි 14 අතර patient අපි ආපහු එන්න කියනවා මේ ක්ලිනික් එකට. එදාට අපි patient මෙන්න මේ පැත්තට හාන්සි කර ගන්නවා. ගෙනල්ලා. හරිද? මෙහෙම හාන්සි කරගෙන අපි මේ කබළු ටික අපිට පුළුවන් හිමීට පෙඟෙන්න දෙන්න. එතකොට අපි කරන්නේ දැන් දවස් 10කට පස්සේ හින්දා මේවා එහෙම ගැලවිලා එළියට එන්නේ නැහැ. කොණ්ඩ එළියට එන්න අවදානම අඩුයි. මොකද ස්කින් එක හීල් වෙලා කොණ්ඩ ගහ ඇතුළට බද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි මේක හොඳට ටිකක් විනාඩි 20ක් විතර හොඳට පෙඟෙන්න දෙනවා. පෙඟෙන්න දීලා ඉවරලා ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝස් තියෙනවා අපි අපේ channels වල දාලා අපි සතියකට එකක් දෙකක් අනිවාර්යෙන් දානවා ස්කැබ් රිමූව් කරන වීඩියෝස්. එතකොට මේ විදියට අපිට හිමීට අපි මේ ස්කැබ්ස් ටික හිමීට රිමූව් කරනවා. එතකොට මේවා කොණ්ඩ ගස් ගලව ගන්නේ නැතුව අපිට හිමීට මේ කබළු ටික හිමීට බුරුල් කරලා දාන්න පුළුවන්. එතකොට එහෙම කරනකොට අපිට පේනවා ඇතුලෙන් කොණ්ඩ ගහ වැවිලා තියෙනවා මිලිමීටර කිහිපයක් වැවිලා තියෙනවත් අපිට දකින්න හම්බෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ දවස් 10ක් 14ක් වෙලා ආවම මේ කබළු ගලවලා ඉවරලා එදාටම අපිට පුළුවන් PRP ට්‍රීට්මන්ට් එකත් patient කරලා දෙන්න. එහෙම නැත්නම් අපි ඒ දවස් 10න් 14ක් අතුලත අපි මෙහෙම කබළු ගැලෙව්වට පස්සේ අපිට යාට එතන ඉඳන් සාමාන්‍ය විදියට shower එකට ඔළුව අල්ලලා normal විදියට wash කරන්න පුළුවන්. මොකද තුවාල ඔක්කොම හීල් වෙලා කබළු ටික ගලවලා කොණ්ඩ වැවිලා තියෙනවා විතරයි පේන්න තියෙන්නේ. එතකොට ඒ කොණ්ඩ කූරු සාමාන්‍ය මිලිමීටර 2-3ක් විතර වැවිලා තියෙනවා. Tamanට දකින්න හම්බෙනවා සති දෙකක් ඇතුළත වැවිච්ච ප්‍රමාණය. ඊට පස්සේ මාසයක් විතර යනකම් මේවා ටික තව වර්ධනයක් වෙනවා. හැබැයි මාසයක් විතර යනකොට මේ පරණ කොණ්ඩ ගහ, ඒ කියන්නේ මේ බද්ධ කරපු මුලෙන් තිබිච්ච කොණ්ඩ ගහ හැලිලා අලුත් කොණ්ඩ ගහක් හදන්න පටන් ගන්නවා 1 month වලින් පස්සේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. කොණ්ඩ බද්ධ කරාට පස්සේ ඒ බද්ධ කරපු කොණ්ඩ ගස් ඒ කියන්නේ හැලෙනවා කියන එක සාමාන්‍ය ෂෙඩින් එකක්. එහෙම නැත්නම් తాවකාලිකව ඒවා අලුත් ගස් වලට මාරු වෙන්න යන ක්‍රියාවලියක කොටසක් විතරයි. එතකොට 1 month යනකම් වැවිච්ච ටික ඒ ටික හැලිලා ආපහු දෙවෙනි growth එකක් පටන් ගන්නවා එන්න. ඕක දෙවෙනි මාසේ අන්තිමට වගේ තමයි එළියට පේන්න පටන් ගන්න. තුන්වෙනි මාසේ ඒ වගේ පේන්න පටන් ගන්න. එතන ඉඳන් මාස දිගටම එන්න ගස් දික් වෙනවා, ඝනකම වෙනවා. ඒ වගේ තමයි ඇවිල්ලා අවුරුද්දක විතර process එකක්. හැබැයි මාස 6ක් 9ක් අතරේ ඉතා හොඳ වර්ධනයක් අපිට දකින්න හම්බෙනවා. එතකොට මේ විදිහට තමයි අපි head wash එක කරන හැටි, scab removal එක කරන හැටි මම මේ පෙන්නුවේ. scab removal එකට ලංකාවේ ඉන්නේ නැති patient කෙනෙක් කියන්නකෝ ඒ patient surgery එක කරලා දවස් 3-4ක් 5ක් සතියක් ඇතුළත ලංකාවෙන් පිටත් වෙනවා. එතකොට එයාගේ මේ කළු පාට ඩොට් වගේ තියෙන scabs ටික එයාට දවස් 10කින් පස්සේ එයා සාමාන්‍ය විදියට shower එකට අල්ලලා wash කරන ගමන් හිමීට මේ circular motion එකක් කරෝතින් එහෙම එයාට හිමීට කබළු පරිස්සමට සුද්ධ කරගන්න පුළුවන්. තනියම වුණත්. හැබැයි කොයි වෙලාවකවත් අර රෆ්ලි ඇදලා ගලවන්න යන්න, හුරලා ගලවන්න යන්න හොඳ නැහැ. normal විදියට ඒක හිමීට පෙඟෙනකොට හිමීට ඒක ගැලවෙන විදියට ගැලවෙන්න දුන්නම ගාන්ට ඒක මුලට හානියක් වෙන්නේ නැතුව අර කබළු කෑල්ල විතරක් හැමට උඩින් තියෙන කෑල්ල විතරක් එළියට ගලව ගන්න පුළුවන් කොණ්ඩ ගහෙන් වෙන් කරලා. අපි දැන් සර්ජරියෙන් පස්සේ හෙඩ් වොෂ් එක කරන හැටි කියලා දුන්නා. ස්කැබ් රිමූවල් කරන්නේ කොහොමද කියලා අපි ඒ ගැන ඩිස්කස් කරා. ඊළඟට අපි PRP එකක් පළවෙනිටම කරන්නේ කවද්ද කියලා අපි ඩිස්කස් කරා. ඔතනදී අපිට කියන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යොමු වෙන කෙනෙක්ට වැදගත් වෙන. සාමාන්‍ය කෙනෙක් අපෙන් අහන්න පුළුවන් මට සාමාන්‍යයෙන් එළියට බහින්න හොඳ දවස් කීයකින් විතරද කියලා. right. මෙහෙමයි. පළවෙනි දවස් 3 අපි බැන්ඩේජ් එකක් දාලා තියෙනවානේ. එතකොට බැන්ඩේජ් එක රිමූව් කරනවා third day morning. ඊට පස්සේ ඔයාට එළියට යන්න පුළුවන්. මොකද පිටිපස්සේ තුවාල 90% විතර හොඳ වෙලා ඉවර නිසා. හැබැයි තව දවස් 2-3ක් ඉඳලා යන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද පළවෙනි සතිය ඇතුළත මේ තුවාල ටික සම්පූර්ණයෙන්ම වේලිලා ඉවර වෙන නිසා. එතකොට දැන් තමන් ඒ එළියට යනවා කියලා එකෙන් අදහස් වෙන්නේ තමන්ගේ AC කරපු ඔෆිස් එකකට හරිනම් නැත්නම් තමන්ගේ ඒ කියන්නේ ඒක
ගොඩක් ඩස්ට් එක තියෙන එන්වයරන්මන්ට් එකක් නෙමෙයි නම් හෝ නැත්නම් අපි ඩිරෙක්ට් ඉරේලියට නිරාවරණය වෙන තැනක් නෙමෙයි නම් අපිට ඒ තැනට ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. මොකද මේකෙන් තමන්ගේ උඩ කරපු සර්ජරියක් වුණාට තමන්ගේ කටයුතු වලට වෙන බාධාවක් නැහැ. මේ ටික පොඩ්ඩක් තුවාල ටික වේලිලිම විතරයි අවශ්‍ය වෙන්නේ. සියුම් තුවාල නිසා ටක් ගාලා හොඳ වෙලා ඉවර වෙනවා. එතකොට තමන්ගේ වැඩවලට සාමාන්‍ය විදියට යොමු වෙන්න පුළුවන්. ගෙදර ඉඳන් කරන ජොබ් එකක් නම් අපි හිතන්නකෝ ඔන්ලයින් හරි නැත්නම් IT සෙක්ටර් එකේ කට්ටිය බොහොම පහසුවෙන් මේ වැඩේ කරනවා. මොකද ඒගොල්ලෝ නිවාඩු ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. work from home විදියට කන්වර්ට් කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හැබැයි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ හරි අවුට්ඩෝර් මොනාරේ කියන්නේ තමන්ගේ සයිට් එකක වැඩ කරන වගේ කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් සතියකට වැඩිය පොඩ්ඩක් මේක හොඳ වෙලා ඉවර වෙලා තමයි එයා එළියට යන එක සුදුසු වෙන්නේ. ඊළඟට ස්කැල්ප් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන් නිසා අපි ගොඩක් heavy weight lifting ඒ වගේ දේවල් උනත් අපි පොඩ්ඩක් අවොයිඩ් කරන්න කියලා කියනවා. සාමාන්‍ය විදියට එක්සර්සයිස් කරන්න පුළුවන් සති දෙකෙන් පස්සේ ඇවිදින්න වගේ පටන් අරගෙන gradually සති 3 වගේ වෙනකොට තමයි එයා සාමාන්‍ය විදියට පොඩ එක්සර්සයිසස් වැඩි කරලා මාසයක් වගේ යනකොට තමයි heavy weight lifting ඒ වගේ දේවල් වලට යන්න ඕන. එතකොට මෙයාට අපි කියනවා swimming pools වලට බහින්න එපා කියලා 1 month යනකම් patient අපි advise කරනවා sea water එහෙම නැත්නම් මුහුදු වතුර වලටත් එක්ස්පෝස් වෙන්න එපා කියලා 1 month වගේ පීරියඩ් එකක් යනකම්. ඒ අරුණම සාමාන්‍යයෙන් බර දෙයක් නැත්නම් හෙල්මට් එකක් වගේ දෙයක් වෙයා කරන්නත් එපා කියනවා 1 month විතර යනකම්. හැබැයි ලූස් එකට කැප් එකක් යූස් කරාට ගැටලුවක් නැහැ. හේතුව සර්ජරි එක කරලා මාස 6 වගේ යනකොට තමයි මම කිව්වේ මාස 4-5 දී තමයි ඔක්කොම ටික වැවිලා එළියට එන්නේ. එතකොට එතන ඉඳන් වෙන්නේ කොණ්ඩ දික් වෙන එක සහ ඝනකම වෙන එක. ඒක නම් ඊතුරු මාස 6 වෙන්නේ. ඒ හැම ස්ටෙප් එකක්ම අපිට ස්පීඩ් අප් කරන්න. එහෙම නැත්නම් ඒකට යන කාලය ටිකක් අඩු කරලා ටිකක් වේගෙන් මේ ගස් වලට වැවෙන්න උදව්වක් විදියට අපි සර්ජරි එකෙන් පස්සේ අපි රෙකමන්ඩ් කරනවා හෙයා එක සම්බන්ධවම තියෙන මල්ටි විටමින් එකක් දිගටම පාවිච්චි කරන්න කියලා මාස 6ක් හෝ ඊට වැඩිය පුළුවන් නම් තවත් හොඳයි. ඊට අමතරව සාමාන්‍ය මිනොක්සිඩිල් වගේ දේවලුත් අපි මුල් මාස 6 හෝ අවුරුද්ද යනකම් පාවිච්චි කරන්න කියලා patient රෙකමන්ඩ් කරනවා. හේතුව අපි බද්ධ කරපු ගස් කොහොමත් වැවිලා එනවා. හැබැයි ඒක යන වේගෙ අපිට ටිකක් ඉක්මනට රිසල්ට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙනවා. උදව් කරනවා ඒකෙන්. දැන් අපි මේ විටමින් සහ මිනොක්සිඩිල් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් අපිට අර අලුතෙන් බද්ධ කරන කොණ්ඩ ටික ලස්සනට වවලා ගන්න පුළුවන්. එතකොට ඒක ටිකක් වේගෙන් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය කෙනෙක් අපෙන් අහන්න පුළුවන් මාස 6ක් අවුරුද්දක් වගේ ට්‍රීට්මන්ට් කරලා නවත්තන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. මොකද තමන්ගේ පිටිපස්සේ ඔළුව පිටිපස්සේ තිබෙච්ච නිරෝගී කොණ්ඩ තමයි අරගෙන පඳුරු විදියට අපි බද්ධ කරන්නේ. ඒ පඳුරු වල ගස් කීපය තියෙනවා. ඒක නිසා ඔය ඔක්කොම ලස්සනට වැවිලා ආව බොහොම හොඳට එනවා. හැබැයි මෙතනදී තියෙනවා තව කොටසක්. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඒ කෙනාගේ අපි හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න පටන් ගන්නකොට එයාගේ මේ කොටසේ ඇතුලේ තව කොණ්ඩගස් තිබුණා කියලා හිතන්න. ඒ කියන්නේ තාම මේ ඒරියා එක ගොඩාක් ලොකු වෙලා නැහැ. තාම මේ හරිය තියෙන්නේ. අපි මේ හරියට බද්ධ කිරීම කරන්නේ. එතකොට මේ හරිය කොණ්ඩ අපි හිතන්නේ එයාගේ නැචරලි පිහිටලා තියෙන කොණ්ඩ ටිකක් තියෙනවා නම් මේ හරිය හෝ මේ හරිය. එහෙම නැත්නම් මේ දෙපැත්ත. එතකොට ඒ ඒරියාස් වල තියෙන තමන්ගේ නේටිව් හෙයාස් කියලා අපි කියන. එහෙම නැත්නම් දැනටමත් තියෙන තමන්ගේ නැචරල් කොණ්ඩ ටික. ඒ ටික තමන්ගේ පවුලේ ආරෙට, ඒ කියන්නේ පවුලේ පැටර්න් එක මෙතෙන්ට එනකම්ම අඩු කෙනෙක් නම් මෙතෙන්ට එනකම්ම අඩු වෙන්න තව ඉස්සරහට වයසේදී පුළුවන්කමක් තියෙනවා නම් ඒ ටික අඩු වෙන්නේ නැතුව තියාගන්න හොඳ මෙඩිකල් ප්ලෑන් එකක් යන එකත් හරි වැදගත්. එහෙම නැත්නම් අපි ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කොටස තිබිලා ඊට රවුමක් ඊට වැඩිය තව තමන්ගේ නැචරල් කොණ්ඩ ටිකක් අඩු වීම නිසා ආපහු ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට එන්න වෙන්න පුළුවන්. ඒක තමයි අපිට අවොයිඩ් කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ඒක නිසා අපි ඒක බොහොම කල්පනාකාරීව ඉන්න තරමට තමයි අපිට ඒක ටක් ගාලා පාලනය කරගන්න පුළුවන්. සමහර වෙලාවට කට්ටිය බය වෙනවා මේ හැම වෙලාවෙම අපි මෙහෙම හෝමෝන සම්බන්ධ බෙහෙත් ගන්න කියයි එහෙම කියලා. ඇත්තටම හෝමෝන සම්බන්ධ බෙහෙත් ගන්න හැමෝන්ටම අවශ්‍ය නැහැ. ඒක ගන්න ඕන වෙන වයසවල් තියෙනවා. සමහර වෙලාවට ඒ කෙනාගේ දැන් එයා මැරි කරලා බබෙක් හදන්න ප්ලෑන් එකක ඉන්නවා නම් අපි කීයටවත් ඒ වගේ බෙහෙත් වලට යොමු කරන්නෙත් නැහැ. ඒ වගේ දේවල් ගන්න රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. අපි එහෙම වුණොත් එහෙම අපිට පුළුවන් PRP ට්‍රීට්මන්ට් එකක් දෙකක් කරලා අවුරුද්දට 2-3 පාරක් PRP කරලා හෝ නැත්නම් වෙන මොන හරි අපි ඒ සම්බන්ධව තව තියෙන වෙන මොන හරි ප්‍රතිකර්ම වලින් අපිට මේ කොණ්ඩ වලටත් අවශ්‍ය කරන පෝෂණය ඒ දේවල් ස්ටිමියුලේෂන් එක දීලා ඒ හෝමෝන බලපෑමෙන් වෙන්න පුළුවන් ගැටලුව පොඩ්ඩක් පාලනය කරගන්න වෙන ක්‍රම වලට අපි යොමු කරනවා. හැබැයි මේ බෙහෙත් තුනත් ගන්න පුළුවන් වයසක කෙනෙක් නම් හෝ ඒක අවශ්‍ය කෙනෙක් නම් ඒකට යොමු වෙන එක සමහර වෙලාවට එයාට cost effective වෙන්නත් පුළුවන්.
මොකද මේ බෙහෙත් වල side effects හැමෝන්ටම එන එකකුත් නෙමෙයි. බොහොම rare side effects තියෙන්නේ. සමහරු බය වෙනවා මේ බෙහෙත් ගන්න ගත්තොත් එහෙම මට කොණ්ඩේ හිටවල ඉවරලා කොණ්ඩේ හිටවල බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ. කොණ්ඩේ හිටවන කොණ්ඩේ ටික බද්ධ වෙලා එනවා. අපිට අර තමන්ගේ ඉතුරු වෙලා තියෙන කොණ්ඩයක් තියෙනවා නම් ඒ ටික තියාගන්න එක තමයි ඔය උතනදී අපි දැනගන්න ඕන කාරණේ. ඒකට අවශ්‍ය කරන මෙඩිකල් ප්ලෑන් එකක් යන එකත් හරි වැදගත්. මොකද නැත්තම් කොණ්ඩේ බද්ධ කිරීමෙන් අපිට අනිත් කොණ්ඩ ටික අඩු වෙන්නේ නැතුව තියාගන්න අපිට එහෙම හැකියාවක් නැහැ. එතකොට දැන් මේ කොණ්ඩේ සම්බන්ධව අනිත් තියෙන දේරියා එක අපි රැක ගන්න නම් අපිට අවශ්‍ය කරන බෙහෙත් අරව ඒවා සාමාන්‍ය විදියටම heart transplant එකක් කරත් නොකරත් අපිට අවශ්‍ය කරන බෙහෙත් මොනාරි plan එකක් තියෙනවා නම් මෙතනින් එහාට තමන්ගේ life එකේ කොණ්ඩ තව අඩු වෙන එක පාලනය කරන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒකත් තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව සහ තමන්ට ඒවා ගැළපෙන නොගැළපෙන අනුව තමයි අපි ඒවට යොමු කරන්නේ. මොකද අකමැත්තෙන් බෙහෙත් ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කොණ්ඩේ කියන්නේ. මොකද කොණ්ඩේ කියන්නේ life saving දෙයක් නෙමෙයි. අපිට තියෙන්නේ ඒ ටික අඩු වුණාට පස්සේ ආයෙ ඕනම් බද්ධ කරන්න උනත් පුළුවන්. හැබැයි පළවෙනි දේ තමයි අර මුලින්ම සර්ජරි කරන කෙනා මේක ඩැමේජ් කරලා නැතුව තියෙන්න ඕන. එහෙම වුණොත් එහෙම පස්සේ හරි ડોක්ටර් කමක් නැහැ. මට මේ ටික අඩු වුණත් කමක් නැහැ. මට පස්සේ ડોක්ටර් ආයෙ ටිකක් බද්ධ කරලා දෙන්න. එහෙම කියන පේෂන්ට්ලත් නැතුව නෙමෙයි. එහෙම වුණොත් එහෙම අපිට පස්සේ තව අවුරුදු කිහිපයකින් එයාට අවශ්‍ය වුණොත් විතරක් තව පොඩ්ඩක් බද්ධ කිරීමක් කරලා අපිට ඒ ඒරියා එක තව ටිකක් කම්ප්ලීට් කරලා දෙන්නත් පුළුවන්. ඒක නිසා මේක සම්බන්ධ බෙහෙත් ගැන හරි අවබෝධයක් ලබා ගන්න නැතුව ඒ ගැන ගොඩාක් අර ඒ කියන්නේ ලොකුවට මානසිකව ඒ ගැන පීඩනයටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපිත් එක්ක කතා කරන්න අපි එතකොට කියලා දෙන්නම්. ඔයාගේ මේ ඉන්න ස්ටේජ් එක අනුව ඔයා වඩාත්ම හොඳම ප්ලෑන් එක තමන්ට මොකක්ද කියලා දැනට තියෙන රිසර්ච් ඩේටා සහ බෙස්ට් එවිඩන්ස් එක්ක. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයේ කොණ්ඩේ සම්බන්ධව කොණ්ඩේ සිටුවීම සම්බන්ධව ඕගොල්ලන්ට තියෙන ගැටලුත් අපි කතා කරමු. අපි ඇත්තටම මේ අපිට මේකේ කමෙන්ට් කරලා තියන්න ඕගොල්ලන්ට අවශ්‍ය දැනගන්න අවශ්‍ය කරුණු තියෙනවා නම් අපිට ඒවත් ගොඩක් උදව් වෙනවා. අපි ඊළඟට මොන වගේ පැත්තකින්ද මේවා ගැන කතා කරන්න ඕන, පේෂන්ට්ලට මොනවද දැනගන්න ඕනම කරන දේවල් තියෙන්නේ කියලා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.